සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් මගේ YouTube channel එකට ගොඩ වැදුණු ඔයා බොහොම ආදරයෙන් පිළිගන්නවා මම. අදත් මම අරගෙන ඇවිල්ලා තියෙනවා ස්වභාවික සත්කාරයක්. මේක ඇත්තටම natural glow pack එකක්. ඉතින් මේක හදන්නේ කොහොමද කියලා බලමු. වැඩි කතා නැතුව. පළවෙනි ingredient එක තමයි හාල් පිටි. අපි හාල් පිටි වලින් කරපු සත්කාරයක් අලුත් කරා. ඉතින් ඔයාලා ඒක බැලුවේ නැත්තම් බලන්න. ඉතින් හාල් පිටි කියලා කියන්නේ අපේ සමට පෝෂණයට නැතුවම බැරි සත්කාරවලට නැතුවම බැරි දෙයක් වෙලා තියෙන වර්තමානයේ වෙන විට හාල් පිටි බියුටි සීක්‍රට් එකක් ඇත්තටම. ඉතින් ඊට පස්සේ මම ඔය එකතු කරගන්නේ යෝගට් අපේ හැම සොෆ්ට් කරනවා විතරක් නෙවෙයි අපේ තෙතමනය සමේ තියෙන තෙතමනය වැඩි කරගන්න අපිට උපකාරී කරගන්න පුළුවන්. ඉතින් මේ ඉන්ග්‍රීඩියන්ට් දෙකට අපි තව එකතු කරගන්න විශේෂ දේ තමයි තක්කාලි. ඉතින් තක්කාලි ගෙඩියක් එකතු කරගන්න ගෙඩිය කිස්ම මම මේක මිරිකුවාට ඔයාට පුළුවන් මේක බ්ලෙන්ඩ් කරලා ගන්න. ඉතින් මේකේ මේස හැන්දක විතර ප්‍රමාණයක් එකතු කරගන්න. හාල් පිටි මේස හැන්දයි, යෝගට් මේස හැන්දයි, තක්කාලි ඉස්ම මේස හැන්දක් එකතු කරගන්න ඔයාට පුළුවන්. ඊට පස්සේ ඉතින් මේක හොඳට මික්ස් කරන්න තමයි තියෙන්නේ. ඒ වගේම දැන් මේ මික්ෂර් එක මේ විදිහට මික්ස් කරලා ඔයාලට පුළුවන් ඇප්ලයි කරන්න මූණේ. නමුත් ඒ විදිහට ඇප්ලයි කරන්න පුළුවන් ඔයාලට තෙල් සහිත සමක් තියෙනවා නම්. හැබැයි අපිට ඩ්‍රයි ස්කින් එකක් තියෙනවා නම් මේ විදිහට මික්ස් කරගත්තු පේස්ට් එකට ඔයාට පුළුවන් ඔලිව් තෙල් බිඳු කිහිපයක් එකතු කරන්න. ඔයාගේ හැම ඩ්‍රයි ස්කින් එකක් නම් ඔයාගේ සම ඩ්‍රයි ස්කින් එකක් නම් මතක ඇතුව ඔලිව් බිඳු කිහිපයක් එකතු කරන්න. ඒකෙන් ඔයාගේ හැමේ අර තියෙන ඩ්‍රයි ගතිය නැති වෙලා හොඳ පැහැපත් දිලිසෙන පෙනුමක් ඔයාගේ මුලට ගන්න පුළුවන්. හැබැයි ඔයාගේ සම තෙල් සහිත සමක් නම් මේ පියවර අනුගමනය කරන්න ඕනේ නැහැ. දැන් මේ පැක් එක දාන්න ඕන කොයි වෙලාවටද අපි බලමු. අපි අනිවාර්යයෙන්ම මේ පැක් එක දාන්න ඕනේ ඉරේ එළියට නොයන වෙලාවක තමයි. දැන් උදේ දැම්මත් කමන්නේ ඔයා ඉරේ එළියට යන්නේ නැත්තම්. ඔයාගේ සම ඉරේ එළියට නිරාවරණය වුණොත් මේ දාන පැක් එකෙන් වැඩක් වෙන්නේ නැහැ. තවත් පිච්චෙනවා වැඩි වෙනවා. ඉතින් පුළුවන් නම් මේක රාත්‍රී නිින්දට යන්න කලින් මේ පැක් එක දාන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම හවස් වරුවක ඔයා එළියට යන්නේ නැති වෙලාවක මේක දාන්න. එතකොට තමයි මේක ප්‍රතිඵල ගොඩක් අපිට ලබා ගන්න පුළුවන්. දැන් අපි හුඟක් වෙලාවට සත්කාර කරාට අපි දන්නේ නැහැ ඒ සත්කාර කරලා අපි එළියට යන්න හොඳයිද නැද්ද මේ වගේ දේවල් ගැන අපි සැලකිලිමත් වෙන්නේ නැහැ. ඉතින් මේ දේවල් ගැනත් ඔයාලා සැලකිලිමත් වෙන්න. දැන් මම මේ පැක් එක ඇප්ලයි කරන්න තමයි යන්නේ. ඉතින් මේකෙන් හොඳ පැහැපත් දීප්තිමත් පෙනුමක් ඔයාට ලබා ගන්න පුළුවන්. මම බය නැතුව කියන ඔයා මේක කරලා බලන්න. ඔයාට පුළුවන් මේ පැක් එක සතියට දෙපාර ගානේ කරන්න පටන් ගන්න. ඇත්තටම දවස් 10ක් විතර යනකොට ඔයාට තේරෙයි කොච්චර ඔයාගේ හැම වෙනස් වෙනවද කියලා. විශේෂයෙන්ම මේ තක්කාලි වල තියෙන විටමින් C සාරය අපේ මූණට ගොඩක් හොඳයි. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ හැම කොච්චර ඉක්මනට පැහැපත් වෙනවද කියලා. සමහර අයට තක්කාලි ඇලර්ජි වෙන්න පුළුවන්. ඒ නිසා පැච් ටෙස්ට් එක අනිවාර්යයෙන්ම කරන්න. කලින් දවසේ පොඩ්ඩක් හදලා ඔයාගේ කන පිටිපස්සෙන් මේක චුට්ටක් ඇප්ලයි කරලා බලන්න තියලා දැවිල්ලක් කැසිල්ලක් එනවද කියලා. එහෙමනම් මේක පාවිච්චි කරන්න එපා. නමුත් මම හිතනවා හුඟක් දෙනෙක්ට මේක කරන්න පුළුවන් වෙයි. ඉතින් ඔයත් මේ පැක් එක දාලා රිසල්ට්ස් මට කියන්න. ඇත්තටම මම මේක ගොඩක් කල් පාවිච්චි කරනවා. මගේ හැමට ගොඩක් හොඳයි. හොඳ රිසල්ට්ස් තියෙනවා. හොඳ පැහැපත් පෙනුමක් හැමට එනවා. ඉතින් ඔයාගෙත් සම දීප්තිමත් පැහැදිලි පෙනුමක් ලබා ගන්න ඕන නම් මේ සත්කාරය අනිවාර්යයෙන්ම කරලා බලන්න. ඉතින් මම නම් මේක ඇස්වටා ප්‍රදේශයේ ආලේප කරා. හැබැයි ඔයාලා එහෙම කරන්න එපා. මොකද මම
මගේ සමට මේක දැන් පුරුදුයි. මම ගොඩක් කල් මේක කරන නිසා. හැබැයි ඔයා අලුත් කෙනෙක්නේ. ඔයා ඇස්වඩා ප්‍රදේශයේ අතෑරලා ඔයාගේ මූණේ මේක ඇප්ලයි කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් විනාඩි 15ක් මේක වේලෙන්න තියලා හොඳින් උඩු අතට පිරිමදිමින් ඇඟිලි චුට්ටක් තෙමලා උඩු අතට පිරිමදිමින් මේක ඉවත් කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම විනාඩි 15ක් මේක මූණේ තියන්න, මූණේ වේලෙන්න දෙන්න. දැන් මේ වගේ සත්කාරයක් කරලා අපි බලාපොරොත්තු වෙන රිසල්ට් එක ගන්න පුළුවන් වෙන්නේ මේ සත්කාරයෙන් පස්සේ අපි කොහොමද අපේ සම බලාගන්නේ කියන එකත් එක්ක. දැන් මේ වගේ සත්කාරයක් කරලා ඔයා අවුවට ගිහිල්ලා කුණු දූවිලි වැදිලා හොඳ මොයිස්චරයිස් එකක් යූස් කරන්නේ නැතුව ඒ විදිහට හිටියොත් ඉතින් මේ වගේ ප්‍රතිඵල අපිට ලබන්න බෑ. ඉතින් මේ වගේ සත්කාරයක් කරලා හැම පරිස්සම් කරගන්න ඕනේ. වතුර බොන්න ඕනේ හොඳට. ඉතින් ප්‍රධානම දේ තමයි වතුර බොන එක හරිම වැදගත් නිරෝගී සමක පැවැත්මට. ඉතින් මේත් එක්ක මම කියන්න හිතුවේ අපි මොන සත්කාරය කරත් අනිවාර්යයෙන්ම අපි පාවිච්චි කරන මූණට පාවිච්චි කරන ක්‍රීම් වර්ග ඊළඟට මොයිස්චරයිසර් වර්ග ඒවා ගැන වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕන. අනිවාර්යයෙන්ම හොඳ බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරන්න ඕනේ. දැන් උඩු අතට පිරිමදිමින් විනාඩි 15කට පස්සේ මේ සෝදලා ඉවත් කරගන්න ඕනේ මේ පැක් එක. දැන් මම මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ඇප්ලයි කරලා මේ මගේ මූණේ සත්කාරයෙන් පස්සේ ඒ තෙතමනේ ලොක් කරගන්න තමයි හදන්නේ. ඉතින් හොඳ මොයිස්චරයිසර් එකක් ඇප්ලයි කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ ඔයාට හම්බ වෙච්ච මූණේ තියෙන තෙතමනය ඒ ආව පෝෂණය ලොක් කරගන්න පුළුවන්. ඒක ඉවත් වෙලා යන්නේ නැතුව. ඉතින් මේකෙන් හොඳ ග්ලෝ එකක් මූණට එනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් කියලා ඔයා හිතනවා නම් subscribe කරන්න මගේ channel එක. යාළුවෙක්ටත් බලන්න වීඩියෝ එක share කරන්න. ඉතින් අපි හැමෝම ලස්සනට ඉමු. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.